කොහොමද යාළුවනේ? ඔයාලා හොඳින් ඉන්න ඇති කියලා මං විශ්වාස කරනවා. මේ වෙනකොට හැමෝම කරදරේ වැටිලා ඉන්නේ. මොනා කරන්නද කියලා හිතා ගන්න බෑ ඉතින්. වැස්ස අඩු වුණාට පස්සේ අපිත් ආවා ගෙදර බලන්න. බලන්නකො ගෙදරට වෙලා තියෙන දේ. අපේ ගෙදර ඉඩම ගන්න දෙයක් නැහැ. ඔක්කොම විනාශ වෙලා ගිහින්. කලින් දවස්වල අපිත් ගෙදර හිටියා නම් අපිටත් වෙන්නේ මේකම තමයි ඉතින්. හිතට මාරම දුකයි. හිතා ගන්න බෑ මොනවද කරන්න කියලා. කරන්ට් නෑ, කිසි දෙයක් නෑ. මිනිස්සු මාර දුකක් විඳින්නේ. යන්න පාරක් නෑ. පාරවල් කැඩිලා, බස් කඳු කඩා වැටිලා. ඔයාලා දකින්න ඇති මගේ වීඩියෝ වල ලස්සන ඔයක් පෙන්නුවා. දැන් මුළු ඔයම තියෙන්නේ අපේ වත්තේ. වැස්සක් කරපු හරිය බලන්නකෝ ඉතින්. අපේ ගම්වලට යහින් ගොඩක් අයගේ ජීවිත නැති වුණා. මිනිස්සුන්ට ඉන්න තැනක් නෑ. හැමෝම ඉන්නේ කෝවිල් වල, ස්කූල් වල. මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. ඔයාලා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. නිවුස් වලට කිව්වා ඉදිරි දවස්වලත් ඒ විදිහටම වැස්සක් එනවා කියලා. ඇත්තද බොරුද දන්නේ නෑ. කොහොම වුණත් ඔයාලා පරිස්සම් වෙන්න. කලින් තිබුණු ලස්සන දැන් බලා ගන්න නෑ ඉතින්. හිතට දැනෙන දේ කියන්නවත් විදිහක්, ඒ කියන්නේ කියන්නවත් තේරෙන්නේ නෑ. මාරම අවුල්. ඒ ගොඩක් කල් පරණ ගෙයක් නිසා වෙන්නේ නැති ගෙදර ඉතුරු වෙලා තියෙනවා කොටසක් විතරක්. ඉතුරු කොටස් ඔක්කොම ටික පස් වලට යට වෙලා මගේ ඕන කරන දේවල් උප්පැන්න කිසි දෙයක් අතේ නැහැ. දැන් ඩෙන්ටිටිය විතරයි අතේ තියෙන්නේ. හොඳ වෙලාවට අපිත් දැන් මාසයක විතර ඉඳන් ගෙදර නෑ. අයියලා ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් දෙයියෝ බේරුවා කියලා තමයි හිතෙන්නේ ඉතින්. ඔව් ගොඩක් මිනිස්සු දුක් විඳිනවා. ඇත්තටම වීඩියෝ එකක් කරාට මට වීඩියෝ එකට කියන්නේ මොනවද කියලාවත් හිතෙන්නේ නෑ. ගොඩක් කලකිරෙනවා මේ දේවල් දකිද්දි. සමහර පැති වලට වතුර නෑ, බොන්නේ මඩ වතුර. කරන්ට් එක නෑ. එහෙන් ගස් කඩා වැටිලයි. මේ හැම දෙයක්ම ඉක්මනට හොඳ අතටපත් වෙන්න කියලා තමයි මම නම් ප්‍රාර්ථනා කරන්නේ. නැත්තම් මිනිස්සු නිකරුණේ නැති ලෙඩයි හැමදේම කන්න නැතුවයි ලෙඩ රෝග බෝ වෙලයි නිකම්ම මැරිලා යනවා. මගේ එකම ප්‍රාර්ථනාව මේ හැම දෙයක්ම හොඳ අතට ඉක්මනින්මපත් වෙන්න කියලා. යාළුවෝ හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.